මුක්කවත්ත මාර්ගයෙන් ශ්‍රීපාදස්ථානයේ කරුණාකරන ආකාරය. මේ තමයි අපේ YouTube channel එකෙන් ඔයගලන්ට ගේන පළවෙනි voice එක ගේන වීඩියෝ එක. ඒකින්ද පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා අපි ඉස්සරහට මග අරගෙන ඔයගලන්ට වීඩියෝ ඩවුන්ලෝඩ් වීඩියෝ ළඟා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා අපේ channel එක subscribe කරලා අපිට පොඩි සහයෝගීතාවයක් දෙන්න කියලා ඔයගොල්ලන්ගෙන් ඉල්ලා සිටින අතර එහෙනම් අපි යමු වීඩියෝ එකට. උදෙන්ම රත්නපුර ස්ටෑන්ඩ් එකට එන්න ඕනේ බස් ස්ටෑන්ඩ් එකට. ඒක තියෙනවා දෙහනකන්ද මුක්කුවත්ත කියලා බස් රූට් එකක්. ඒ කියන්නේ ඒක 6 කාලට තමයි පළවෙනි බස් එක තියෙන්නේ. ඊට පස්සේ 7යි 10යි විදියට බස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ වීක් ඩේස් වල ඉඳන් බස් වල ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වුණාට වීකෙන්ඩ්ස් වල සාමාන්‍යයෙන් බස් අඩු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් වීක් ඩේස් වල එන්න try කරන්න. වීකෙන්ඩ් එකේ එනවනම් පොඩ්ඩක් වෙන බැකප් ප්ලෑන් එකකුත් තියාගන්න. අපි මේ ගමන වීකෙන්ඩ් එකේ ගියපු නිසා අපිට බස් එකක් කැච් කරගන්න බැරි වෙලා අපි පික්මී එකක් දාගෙන තමයි ගියේ මේ අපේ ගමන ස්ටාර්ට් කරන තැනට. බෝගාගාවින් තම අපේ ගමන මුලින්ම ස්ටාර්ට් වෙන්නේ. මෙතනින් පල්ලෙහාට යන තම පාර තියෙන. අපි එහෙනම් ගිහිල්ලා බලමු.
මේක ආක්‍රමණ සිරිසා කියන්නේ මේක කියන්නේ බලුදන් කියලා කියන්නේ. ක්ලබ් එක වගේ හැදෙනවා. ඔක හැදෙන්න ගත්තට නවත්තන්නේ මේ පොඩි කන. පොඩි කන. Terati Uli mahu dalbar ni. අපිට තැන්වල වතුර පාරවල් ගොඩක් හම්බුණා. ඒ හින්දා මේ ලොකුවට මේ වතුර ගේන්න උවමනාවක් නැහැ. වතුර බෝතලයක් වගේ දිනවනම් ඒවෙන් පුරවගෙන යන්න පුළුවන්. ඒ හින්දා ලොකුට වතුර අරගෙන ඉන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ලොකුට වතුර අරන් ඉන්න එපා කවුරුත්. ඒ කියන්නේ ගමනටත් අමාරුයි. බර අරගෙන එහෙම අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ලොකු දුරක් යන්න ඕනේ. ඇඟේ ශක්තිය තියාගන්න ඕනේ. අපි ඒ හින්දා පුල් රිලැක්ස් එකේ ඉන්න ඕගොල්ලන් ලේසි විදිහට ඕගොල්ලන්ට අවශ්‍ය දේවල් අරගෙන full relax එකේ ඉන්න එක තමයි හොඳම වැඩේ. පාර දිගටම මේ බෞද්ධ වලි දාලා තියෙන ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. පාර හොයාගන්න බෞද්ධ වලි ඉවලින් පිට යන්නේ නැතුව දිගටම යන්න පුළුවන්. ඒකේ නඩි පාර දිගටම තියෙනවා. තනින් තන පොඩි පොඩි පඳුරු තියෙනවා. කොටන් වැටලා තියෙනවා. ගස් වෙච්චා. ඒ උඩින් එහෙම පැනලා යන්න ඕනේ. ඒකේ පොඩි පොඩි අමාරු දැන් තියෙනවා. පෙළත් තැන්වල ඒ කියන්නේ අඩිය තියෙන තැනයි බයම වගේ තියෙනවා. ගමනේ මුල් හරිය නම් තනිකරම තියෙන්නේ කන්දක් වගේ ගතියක් තමයි මුලින්ම යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. දැන් ළඟයි කී ගාව කියලාගෙන යනවා ඉවරන්නේ. සීම් මුලානේ මම් මුලා වුණා වගේ දින්නේ. එලපයක් කරනවද? ඒකේ දාන්නේ. ආය බලන්නකෝ. දන්න දන්න
beaters round the board. Round the board again. තුනක් නම් සිහි නැති නේ. වලහංගේ ගූස නැග්ග වගේ තුනක් විතර තියෙනවා. අඩේ තින්නේ අපි ආය පල්ලමින් ආය කන්දේට නංගන. අපි මේ කාන්දා නැගලා හැබැයි බහිනවද කොහෙද බං? කොබන් අරු. නැත්තම් හොයාගත්තා. නැත්තම් හොයාගත්තා හි. සිරිපද නෙමෙයි. නෑ වගේනේ. අපි දැන් අර එහා පැත්තේ නැගලා මේ පැත්තෙන් බහින සීන් එකක් තියෙනවා. දැන් නම් අපි අර නැග්ග කන්ද බහිනවා අපිට තේරෙන විදිහට. ඒ කියන්නේ දැන් මේ පල්ලම ගතියක් තමයි තියෙන්නේ. මේ හරිනම් එහෙම ලොකුවට මේ ගස් කොළන තරේ පොඩ වෙලා පඳුරු ගතියක් ඉලුක් ගස් අතරින් යන්න දින. ඒ හින්දා පොඩ්ඩක් ඔයගොල්ලන්ට පුළුවන් නම් අද්දික ඇඳුමක් ඇඳගෙන එනවා හොඳයි. මොකද අපි කවුරුත් අද්දික ඇඳුම් ඇඳන් ගියේ නෑ. අත් සේරම කහනවා අර ඉලුක් ගස් වල ගෑවිලා ඒ අර බුව ගතිය ගෑවිලා අත් සේරම කහනවා. ඒ හින්දා ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ ඊගාට එද්දි ඔයගොල්ලෝ එන වෙලාවට අද්දික ඇඳුමක් අඳගෙන එනවා නම් හොඳයි. මොකද මේ ගස් වල ගෑවිලා පොඩ්ඩක් කහනවා. හඳ දාලා ඌ අතර ගාගන්න එපා. අර පළප්ප දෙමුත් එම් මට උත්තයි. ඒක අපි සතාගේ මවිල් ටික තියෙන. ලස්සන්ද ආයේ කොය. අපි කොහොම හරි හවස් වෙන්න කලින් පැරඩයිස් එක ගාවට ගිහිල්ලා එතන අපේ කූඩාරම ගහගෙන අපේ වැඩ කටයුතු ටික කරගෙන තමයි බලාපොරොත්තු වෙන්නේ. හින්දා අපි එහෙනම් වීඩියෝ ඉස්සරහින් හම්බෙමු. මොකද්ද? තව නැවෙන්නේ. අතට ටික මේ චුට්ට බිහින් ඉවර. ආ ඔච්චරයිද? ඒ චුට්ටක් වටින්නේ. එතනයි. හරි. අපි බොරු කියනවා කියලා හිතන්නේ. ඉඳයි කොටි හරි පෙන්නන්න එපා. ආයෙ හැරලා යන්න බෑ. මොකද්ද? මං කියේ අපි අරු බොරු කියනවා කියලා හිතන්නේ. හින්දා කොටි හරි ආයෙ පෙන්නන්න එපා කියලා. Sorry. අපි අවස් වෙන කලින් අපිට පැරඩයිස් එක ගාවට එන්න පුළුවන්. දැන් ෂොපින් එක ගහන්න තැනක් හොයාගන්න යනවා. දැන් පැරඩයිස් වලට පොඩ්ඩක් පැරඩයිස් වලදී ඉඳන් පොඩි දුරක් උඩහට යද්දී ලස්සන ලොකේෂන් එකක් අපිට හම්බුණා කැම්පින් එක කරගන්න. අපි මේ ලොකේෂන් එකට යන ගමන් තියෙන මේක. ඕගොල්ලෝ තායවත මේ ලොකේෂන් මෙහෙම පොඩි තැනක් තියෙනවා කියන එක දැනගන්න ඉගෙන. පල්ලෙහා පැරඩයිස් වල ගාවම තියෙනවා ගස් කපල කියන පොඩි කැම්පින් කරගන්න පුළුවන් විදිහට හදපු තැන්. ඒ දැන් වල ඇත්තටම කියනවනම් අපේ කට්ටිය ඇවිල්ලා
කොළ දාලා ඉඳුල් දාලා එහෙම පොඩ්ඩක් වෙන හරි අපිරිවල කරලා තියෙනවා. කැලේ වුණත් ඒක ලස්සන නැති කරලා තියෙනවා. ඒ හින්දා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ ආවලාවට පොඩ්ඩක් මෙහෙම මේ වීඩියෝ එක බලන කට්ටිය මේ වීඩියෝ එකේ තියෙන විදිහට පොඩ්ඩක් එහාට එන්න තියෙන්නේ. දැන් පොඩි ලස්සන ලොකේෂන් එකක් තියෙනවා. පොඩි වතුර පාරක් වැටෙනවා. ඒ වතුර පාර දිගේ උඩට ගියාම පොඩි දියැලක් එහෙම තියෙන ලස්සන දියැලක්. මරම ලොකේෂන් එක මගේ ජීවිතේ මම දැකගෙන ලස්සනම දැනක් කියන්න පුළුවන් ඕගොල්ලන්ට. ඕගොල්ලෝ පොඩ්ඩක් මෙහෙට ඇවිල්ලා මේක ලස්සන බලන්න. ලස්සන විඳින්න. අපි දැන් මොන උදේටත් කාලා පොඩි ඔෂ්‍යයකුත් දාගෙන මේ දෙවෙනි දවසේ ගමන පටන් ගන්න තමයි හදන්නේ. දැන් අපි ගමනෙන් ඇත්තටම කියනවා නම් 3න් 2ක් විතරම ඇවිල්ලා තියෙන ගමනේ මේ අන්තිම ටික තමයි තියෙන්නේ. මේ හරියටම අනිවාර්යෙන්ම ඒ කියන්නේ වතුර පාරවල් එහෙම ලොකුවට හම්බෙන්නේ එක වතුර පාරක් හම්බ වෙනවා. ඒ වතුර පාරට පොඩ්ඩක් කණ්ඩක් ඒව නැගලා යන්න ඕනේ. ඒ හින්දා ඒ කියන්නේ අතරමඟදී ආය වතුර පාර හම්බෙන්නේ නැහැ. ආයේ සිටිපාදට යන ගමන් එක වතුර පාරේ හම්බෙන්නේ. ඒ හින්දා පුළුවන් නම් ඕගොල්ලෝ නවතිච්ච තැනින්ම වතුරයක් එහෙම පුරවගෙන ඒ ටික මේව කරගෙන යන්න. එහෙනම් අපි වීඩියෝ ඉස්සරහින් හම්බෙමු. Una que මේ හරියට තමයි සිරිපාදේ කියන view එකේ කියන පළවෙනි දවසේ අපි අන්තිම විනාඩියක් විතර තමයි සිරිපාද දැක්කේ. ඒ කියන්නේ අඩි කිහිපයක් ඉස්සරහට ගියලා ඒ සිරිපාද දෙන්නේ අපිට. අද නම් දැන් අපිට මේ සිරිපාද view එකක් තියෙන එක අමුතුම view එකක්. මේ view එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඉතින් අනිවාර්යයෙන්ම දෙහෙනකන් මුක්කුවත්ත පාත්තෙන් සිරිපා කරුණා ගන්න කට්ටියට තමයි. ඒක ඇත්තටම මාර view එකක්. කැලේ අතරින් සිරිපාද ලස්සනට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒක ඇත්තටම සුපිරිය. කියන්නේ මම සිරිපාදේ කියන්නේ අපි ගිහින් තියෙන අනිත් හැම පාරකම වගේ මේ පාර තමයි. කියන්නේ මේ view එක දකින්න පුළුවන් එකම පාර තමයි මේ පාර. දැන් අපි ඉන්නේ මේ අක්කලදොල. ඒතන තමයි ඉන්නේ. මෙතන තමයි අක්කලදොල කියලා කියන්නේ. මෙතනින් තමයි සිරිපාද කන්ද පටන් ගන්නෙ. මෙතනින් තමයි සිරිපාද කන්ද උඩට තියෙන්නේ. මේ දැන් අපි නගින්න යන්නේ සිරිපාද කන්ද තමයි. අක්කලදොලේ පොඩ්ඩක් පල්ලෙහාට ගියාම ලස්සන දියැලක් කියම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ටයිම් එක දිනනවා ගාවත් මේ දියැල එහෙම බලලා පොඩ්ඩක් ෆොටෝ එකක් ගහලා එහෙම යන්න. ඇත්තටම ලස්සන තැනක්. හරියම නිදහස්. දැන් තමයි අපි සිරිපාද කන්ද නගින්න පටන් ගන්නේ.
මම මේ යලියෙක් වගේ කාටර් ලේසි එද්දි ආයි එද්දි මේවා කරගෙන මේ මොකද අවුල පැටලිය මහා පැටලුණා අකුල දාන්න ඉස්සර එනවද? ඔව් මේ ෆෝන් එක ගටන කාඩින් ඉන්නේ ඉවරයි එන ඔය එන්ට එන්නේ පිරිපාද දෙන්නේ දැන්න යාළුවනේ අපි දැන් සිරිපානේ මළුව පේනවා ගණ්ඩාරමත් යන හොඳටම මේ ටික නම් නිකන් අර පඳුරු ගතියක් තියෙන්නේ වටපිටාව ලස්සන view එකක් තියෙන view එකත් මාරු ආයි සුපිරි වටේ තියෙන කඳු ටික එහෙම ලස්සනටම පේනවා එහෙනම් අපි සිරිපාදේ දැන් අන්තිම හරියටම ඇවිල්ලා තියෙන සිරිපා ඒ කියන්නේ අපිට පාරේ සද්දෙත් ඇහෙනවා ටික ටික මිනිස්සුන්ගේ සද්දෙත් එහෙනම් අපි යමු ඉස්සරහට මං හිතන්නේ පාර නෙමෙයි කියලා. ඔය වම් පැත්තට තියෙන පසිප්පු ගන්න කරගෙන පන්දාස් පන්ති ඇයිලා අපි මෙන්න මෙතන යනවා යාළුවනේ කියන්නේ පලාබද්දර රත්නපුර පලාබද්දර පාරට වැටෙන්නේ මෙතන ඉඳන් උඩ එක කඩේ තියෙන කියන්නේ සිරිපා මළුවට ඔන්න මෙන්න තියලා තමයි වැටෙන්නේ කියන්නේ උඩටම ඇවිල්ලා වැටෙනවා ඒකෙන්ද ලොකු අමාරුවක් නෑ මෙතනින් උඩට යන්න තා පොඩි දොරයි තියෙන්නේ
එන යාළුවනේ අපි ඕගොල්ලන්ට ගෙනාව දෙහෙනගන්ධ කුවත්ත මාර්ගයේ ඔසේ ශ්‍රීපද ස්ථානයේ කරුණා කිරීමේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. අපි ඕගොල්ලන්ට ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි මොනවා හරි අඩපාඩුවක් තියෙනවා නම් ඒවා කමෙන්ට් කරලා ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සපෝට් එකක් අපිට දෙන්න. අපි ඉස්සරහටත් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ජය වේවා.